අන්න මගේ යාළුවනේ ඔයාලා දන්නවා මං නිතරම පින්කම් ගැන තමයි මගේ මේ channel එකෙන් ඔයාලට අරගෙන එන්නේ. අපිට ස්වාමීන් වහන්සේ නමක් අපිව දැනුවත් කරා උන්වහන්සේලාගේ කුටියකට සක්මන් පැදුරක අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඉතින් අපි ඊටාම ඉක්මනින් ඊටාම භාග්‍යයක් කොට සලකලා උන්වහන්සේලා වෙනුවෙන්ම සක්මන් පැදුරු නිර්මාණය කරන්නව පොල්පිටිගම ප්‍රදේශයෙන් කියවලා සාදවා නිම කරලා අනුරාධපුරට ගෙන්න ගත්ත මේ සක්මන් පැදුර ඇත්තටම අපිට මේ දැනුවත් කිරීම කරේ නාවියනි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වනාගතව සේනාසනයක ආරණ්‍ය වාසී ඉදිරි වැඩ වාසය කරන භාවනා යෝගී ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ සමග තව ස්වාමීන් වහන්සේලා කීප නමක්ම භාවනා යෝගීව සිටින නිසා අපි තීරණය කරා අපි උන්වහන්සේලාට තව මේ සක්මන් පැදුර සමග භාවනා අසුන්කඩ සහ ගිලම්පස සඳහා ආදී තවත් දෑ රැගෙන යන්න ඕනේ කියලා මේ අවස්ථාව ලද තැනේදී ඉතින් අපි ගියා පහවදා උදේම හැගල්ල ප්‍රදේශයේ උන්වහන්සේලා වැඩවසන මේ වනාරණට ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඉතින් මේ පුදුම පින්වන්ත වනරොදක ඉන්නේ. මෙතනින් තමයි උන්වහන්සේලා සෑම උදෑසනකම පිණ්ඩපාතය සඳහා මේ වනාරණයෙන් එළියට බැහැරට එන්නේ වඩින්නේ. ඉතින් උන්වහන්සේලාව නිතර මුණ ගැහෙන්න බෑ. සීමිත වෙලාවකට විතරයි උන්වහන්සේලා බැහැ දකින්න පුළුවන්. හැබැයි අපි අනුරාධපුරේ ඉඳලා බොහෝ දුර ගෙවාගෙන ගියපු නිසා උන්වහන්සේලා බැහැ දකින්න යන වෙලාව අපි අතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා. නමුත් අපිට අවස්ථාව ලැබුණා සේනාසනයට ඇතුල් වෙන්න. ඉතින් අපි ගියා උන්වහන්සේලා බැහැ දකින්න. අපි ගිනාපු දේ ඉතාමත්ම උසස් කොට සතුට සිතින් පූජා කරගන්න බලාපොරොත්තු වෙන තමයි අපි මේ යන්නේ. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි, කිසිම සද්දයක් බද්දයක් නැහැ. ගිහි අයගේ ඒමක් යාමක් නැහැ. හරිම පිරිසිදුයි. පුංචි ඇත්තටම පුංචිවත් කෘතිම පොලිතින් කැබැල්ලක් කුණු රොඩක් කඩදාසියක් කිසිම දෙයක් මේ පරිසරේ නැහැ. කුරුල්ලොන්ගේ වනසතුන්ගේ ස්වභාවික ශබ්දයෙන් නිස්කලංක නිශ්ශබ්දතාවයෙන් තමයි මේ වනාරණ තියෙන්නේ. මේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇත්තටම කතා කරනවා අපිට ඇහෙන්නේ නැති තරමටම හරිම ශාන්තයි, සංසුන්. ඉතින් මේ කුටිවල එක් කුටිවල කැලේ ඇතුලේ මේ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන්නේ. මේ කුටිත් හරිම සරලයි, හරිම අල්පේච්ඡයි. මේ කුටිවල උන්වහන්සේලාට සැතපෙන ඉතා කුඩා සැතපීම සඳහා වූ සුදුසු සයනයක් ආසනයක් සහ ඒ සඳහා වූ මදුරු දැලක් සහ පුංචි මේසයක් තියෙන උන්වහන්සේලාගේ ඒ පාත්‍ර තැන්පත් කරන්න. හැබැයි එතනදී නෙමෙයි උන්වහන්සේලා දානේ හෝ ගිලම්පස හෝ වළඳන්නේ. ඒ සඳහා වෙනම දානශාලාවක් තියෙනවා. මේ කුටිවල කිසිම අනවශ්‍ය බඩු බාහිර ආදියක් නැහැ. සෑම කුටියකටම සක්මන් මළුවක් තියෙනවා. එක් ස්වාමීන් වහන්සේට වෙන වෙනම වෙන්වුණු. එතකොට මේ ස්වාමීන් වහන්සේලා හරිම සරල ජීවිතයක් මේ ගෙවන්නේ. හැබැයි අපි හිතනවා නම් මේක හරිම පහසු ජීවිතයක් කියලා නෑ. මේක හරිම දුෂ්කරයි. මේ ස්වභාවික පරිසරය ඇත්තට මේ පරිසරයේ කූඩැල්ලෝ පිරීලා ඉන්නවා. පහසුකම් අතින් බොහෝම සීමිතයි. නමුත් මේ ස්වාමීන් වහන්සේලා ඉතාමත් දුෂ්කර දේ පෙරතක් ගෙවමින් දැඩි ප්‍රතිපත්තිමය උත්සාහයක යෙදෙන්නේ අපි වෙනුවෙන්ම සසරින් එතර වෙන්නට, අපිට මේ පින් කරගන්නට වාග්ය සලසන්න නේද කියලා හිතනකොට හිතට අනේක වාරයක් සතුටක් වගේම මහා කියන්නේ දැඩි කියන්න බැරි තරම් සංවේගයක් හිතට දැනෙන මේ මොන තරම් කැපකිරීමක් මේ ස්වාමීන් වහන්සේලා කරනවද දරනවද කියලා. මේ බලන්න මේ පරිසරය ඔයාලට පේනවා ඇති හරිම දුෂ්කර. රෑ මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහට උඩට තමන්ගේ කුටි වලට වඩිනවා. පින්කම් වලට වැඩලා කියන්නේ ගමට වඩින්නේ නැහැ. පින්කම් වලට භාවනා වලට තමන්ගේ අවශ්‍යතා සඳහා කාරණා සඳහා වැඩියට පස්සේ ආපහු උඩට වඩිනවා. බලන්න පරිසරයේ ලස්සන මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ වගේ වනගතව රට පුරා ලංකාව පුරාම ඉන්නවා. අපි ලබන සතියේත් යනවා මේ වගේම කජුවත්තේ තියෙන ආරණ්‍ය සේනාසනයක් හොයාගෙන. ඇත්තටම මේ පුදුම සතුටකින් යන්නේ. අපිට
කොයි තරම් හරි කමන්නේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තව දේ මේ අවශ්‍යතාව සපුරන්නට හැකි නම් කියලා හිතනට ඇත්තටම අවශ්‍යතා අසීමිතයි. උන්වහන්සේලාට අවශ්‍යතා නැහැ. ඇත්තටම උන්වහන්සේලාට අවශ්‍යතාවයක් ගැන උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට හිතට දැනෙනවා උන්වහන්සේලාට මේ දේවල් තිබුණා නම් උන්වහන්සේලා යම් හෝ පහසුවක් දැනේ කියලා. ඒ දේවල් අපිට සපුරන්නට ආසාවක් අපිට උනන්දුවක් හිතේ බොහොමයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි හිතලා උන්වහන්සේලා වෙනුවෙන් යම් දේ අරගෙන ගියා. අපි ඒවා හරිම ආසාවෙන් තමයි උන්වහන්සේලා වෙනුවෙන් ගෙනිච්චේ පූජා කරන්න උත්සාහ කරන්න අරගෙන ගියේ. ඉතින් මේ තියෙන්නේ මේ දේවල්. ඊට පස්සේ අපි උන්වහන්සේලාට මේ භාවනා අසුන්කඩ මේ සක්මන් පැදුර උන්වහන්සේලා වෙනුවෙන්ම කියවා සාදවා ගත්ත සක්මන් පැදුර මේ තියෙන්නේ අපි ඒ අදාළ කුටියකට මේ සක්මන් පැදුර තැන්පත් කරන එළන විදිය මේක උන්වහන්සේගේ ශ්‍රී හස්තයට අපි ස්පර්ශ කරලා උන්වහන්සේට දීලා සංඝසතු කරලා තමයි අපි ඇත්තටම ඊට පස්සේ එල්ලුවේ. අපේ ප්‍රාර්ථනාව උනේ උතුම් වූ මහා සංඝරත්නයේ මේ සක්මන් පැදුරේ උතුම් වූ ශ්‍රී පතුල් තියතියා ප්‍රතිපත්ති පුරමින් සිහිය මනාකොට පවත්වා ගනිමින් සමාධිගත කරගනිමින් සසරින් එතර වන්නට උත්සාහ දරන යම්සේද ඒ සාපිනෙන් කුසලයෙන් අපටත් මේ භවයේ පටන්ම නිවන් දක්නා ජාති දක්වාම අපගේ සිහිය මුලා වීමකට මිත්‍යා දෘෂ්ටියකටපත් නොවේවා. අපටද මනා සිහිය පීඨවා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේ මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම සඵල වෙලා ඉෂ්ට වෙලා උතුම් වූ නිවනින් සැනසේවා කියලා තමයි අපෙත් ප්‍රාර්ථනාව උනේ. ඇත්තටම හිතට දැනෙන සැනසීම සතුට කියාගන්න වචන නෑ. මැරෙන මොහොතකදී අපිට මේ පිනම සිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම මේ පින අනුමෝදන් වේවා කියලාත් පතනවා. සාදු සාදු.